කම්පියුටර් වලට ගණිත භාෂාව තෝරගන්න හරි විශේෂ ලක්ෂණයක් ගණිතයේ තියෙනවා. මේක මාර්ම එෆිෂන්ට් කාර්යක්ෂමයි. ඒක අපේ කතා කරන භාෂාවල නැහැ. මම උදාහරණයකින් ඔයාලට පෙන්නන්නම්කෝ. ඔන්න මෙතන තියෙනවා අඹ ගෙඩි කීයද? 3ක් තියෙනවා. මේ 3 ලියලා පෙන්නන්න ගියොත් එහෙම මට අකුරු 3ක් යනවා ඉස්පිලිපාපිලි සෙට් එකකුත් ඇරෙනවා සිංහලෙන් ලිව්වොත්. ඉංග්‍රීසි වලින් කරොත් එහෙම අකුරු 5ක් යනවා. නමුත් ගණිත හෝඩියෙන් ලිව්වොත් මේකට මට යන්නේ එක අකුරයි 3 විතරයි. දැන් මේක පුංචි හන්ද ඔයාලට දැනෙන්නේ නැතුව ඇති. මම ඔයාලට පෙන්නන්නම් තව ටිකක් ලොකු ගානකට ගිහිල්ලා ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මෙතන අඹ ගෙඩි කීයක් තියෙනවද? හොඳට බලන්න කවුන්ට් කරන්න. 1 2 3 මම කවුන්ට් කරන්නත් වෙලා යනවා. මෙතන අඹ ගෙඩි ඔක්කොම තියෙනවා 24. දැන් බලන්න 24 ලියන්න සිංහල අකුරු කීයද ඉංග්‍රීසි අකුරු කීයද? මේක කළා හරියන්නේ නැහැ. ගණිතෙන් කිව්වොත් ඉලක්කම් දෙකකින් වැඩේ කරන්න පුළුවන්. ඔන්න ඔය එෆිෂන්සි එක කාර්යක්ෂමතාව එක හේතුවක් ගණිතය කම්පියුටර් එකේ භාෂාව වෙන්න. මොකද එෆිෂන්ස් මැෂින් කියන්නේ එෆිෂන් දේවල් නේ අපිට වටා ඉක්මනට ලේසියෙන් වැඩ කරන උපකරණ. ඉතින් කම්පියුටරේට හොඳටම ගැලපෙන භාෂාව ගණිතය. දැන් වාට හිතෙන්න පුළුවන් දැන් මේක මං හෝඩියක් කියලා කියනවා මේකෙන් හැමදේම පෙන්වන්න පුළුවන්ද කියලා. දැන් අඹ කියන එක ලියන්න බෑ ගණිතෙන්. නමුත් බැරිත් නෑ හොඳේ කම්පියුටරේ ඒක වෙනවනේ. බැරිත් නෑ මේ හෝඩිය සුපිරි හෝඩිය මේ ලෝකේ තියෙන බෙස්ම සුපිරිම හෝඩිය මොකද්ද කියලා ඇහුවොත් ගණිත හෝඩිය කියලා බය නැතුව කියන්න පුළුවන්. මොකද සුපිරි වැඩ මිනිස්සු එකෙන් කරලා තියෙනවා.